මුලින්ම අපි මේ රසවත් ස්මූති එකට අවශ්‍ය දේවල් ටික පිළියෙල කරගමු. මෙන්න අපිට ඕන කරන දේවල් කෙසෙල්, අන්නාසි, නිවිති, පොල් කිරි, මී පැණි සහ අයිස් කැටර්. දැන් මේ සියල්ලම බ්ලෙන්ඩ් එකට දාගමු. මුලින්ම කපාගත් කෙසෙල් ටික, ඊළඟට නැවුම් අන්නාසි. මේක රසට අමතරව හොඳ විටමින් ප්‍රභවයක්. අපේ ස්මූති එකේ ගුණාත්මකභාවය වැඩි කරන නිවිති ටිකක් දැන් එකතු කරගමු. ටිකක් වැඩිපුර දැම්මට අවුලක් නැහැ, රසට දැනෙන්නේ නැහැ. කෝප භාගයක් විතර පොල් කිරි හෝ සාමාන්‍ය කිරි එකතු කරන්න. කැමති නම් රස ටිකක් වැඩි කරගන්න මී පැණි හැන්දකුත් දාන්න පුළුවන්. ඊට අයිස් කැට ටිකක් දාලා මේ සියල්ලම හොඳින් මිශ්‍ර වෙනකම් බ්ලෙන්ඩ් කරගමු. හොඳට ස්මූත් වෙනකම් බ්ලෙන්ඩ් කරන්න. අපේ රසවත් ට්‍රොපිකල් ග්‍රීන් ස්මූති එක සූදානම්. උදේට හෝ දවස මැදට බොන්න නියම පානයක්. හැමෝම ආස කරයි. දැන් අපේ channel එක subscribe කරලා bell icon එකත් click කරන්න. අපි අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු. සුබ දවසක්.